කියන්න දෙයක්වත් නැහැ. ඉතින් මෙයා vlog ඉතින් බලන්න ඔයාලා මන් දන්න වෙයි. ගොඩක් අය බලන්න. ගොඩක් අය බලන්නේ. කමන්නේ ඔයාලා බලන්න. Hi guys, welcome to Slow Vlog. මම නෙවෙයි සූ මේ ඉන්නේ මම ගත්තාද vlog එක කරන්න මම ඔයාලගේ ස්පෙෂල් ගෙස්ට් අපි යනවා දන්සල් වඳින්න අම්මා සිල් ගන්න ගිහින් යන්න තැනක් අදහසකුත් නෑ දැස්ති වෙලා ආව අපි තුන් දෙනා අම්මම නංගි මේ අක්කා මේ ඉන්නේ පොඩි නංගි අපි මෙයාගේ vlog වලට ඇත්තටම ඉන්න කැමති නෑ අද මේ පවුනි කියලා පොඩ්ඩක් මේක මං කැත්තට පේන්නේ මං ඇත්තටම ලස්සනයි මේ පඩාවට ගිහින් පෙන්නන්න කියන්න දෙයක්වත් නැහැ. ඉතින් මෙයා vlog ඉතින් බලන්න ඔයාලා මන් දන්න වෙයි. ගොඩක් අය බලන්න. ගොඩක් අය බලන්නේ. කමන්නේ ඔයාලා බලන්න. බයි. ඉතින් අද වෙල්කම් කරන්න ඕනේ නෑනේ. අපි නාගේ ඔක්කොම වෙල්කම් කරානේ. ඉතින් අපි අද මේ යන්නේ දන්සල් වඳින්න තුන් දෙනා. Three sisters දන්සල්. ඉතින් අපිට හම්බුණා පළවෙනි දන්සල පොඩ්ඩක් බලන්න කාගෙන්ද හම්බුණ දන්සල කියලා. මේ අපේ චූරිනාගේ ලිෆ්ට් එක ගන්නවා යස්සේ. බස් එක එනකම් මේ ඉන්නේ. අපේ පළවෙනි දන්සල ෂෝටි බබෙක්ගෙන් thank you. පළවෙනි දන්සල. ජම්බු දන්සල. ඊට පස්සේ අපි ටික දුරක් යනකම් පයින් ආවා අලිහාරටම නෙවෙයි එතන ළඟ හෝල්ට් එකකින්. ඊට පස්සේ බස් එකකට නැංග මාතල යන්නම් කියලා. මොකද මාතලේ දන්සල් තියෙන නිසා දැන් වෙලාව මම හිතන්නේ දෙකට නෑ 12:00 වගේ වෙලාවක් තමයි මේ අපි දන්සල් වදින්න යන්න හදාවේ. මේ තොටගමේ ලස්සන වනක පරිසරය මාරම ලස්සනයි. ඒ වෙලාවේ අවුවත් නැහැ ලොකු බබකුත් නැහැ. ඒ නිසා හොඳයි. මා සමගින් මා දෙස බලා ආදරයද නේදයි සිත මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දනේවි පත ඔය රූපෙන් මගේ සිත සලිත වී මේ ගියේ උපත වුණා සැහැල්ලුවෙන් ගෙවූ ජී සෙකන්ඩ් දන්සල අයිස්ක්‍රීම් ඊට පස්සේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. මෙතෙන් දැන් අපි පොලිම් ඉඳලා අයිස්ක්‍රීම් ගන්න තමයි හදන්නේ. එහෙම පොලිම් වල ඉඳලා මේ එහෙම කන එකත් පොඩි ජොලියක් ආදල් එකක් තියෙනවා. ඉතින් පොලිම් ඉඳලා එහෙම අයිස්ක්‍රීම් එකක් නැත්නම් ඉතින් අපිට අයිස්ක්‍රීම් එකක් අරන් කන්න බැරි කමක් නෑනේ. ඒ වගේ මේ වගේ නෙවෙයි පොලිම් ඉඳලා එහෙම මාරු ඉතින් මම මේ vlog එක දානකොට වෙසක් ඉවර වෙලා සෑහෙන කල් තියේයි. ඉතින් ඔයාලත් වෙසක් එකට මොනවද කරේ? දන්සල් දුන්නද? දන්සල් වදින්න ගියාද? හැමෝම කමෙන්ට් එකක් දාන්න. බලන හැමෝම මොනවද දන්සල් ඔයාලා දුන්නේ කියලා හැම විස්තරයක්ම. ඊට පස්සේ අපි ගියා පාන් දන්සල ගැස්සේ. ඒක නම් මාරම රහයි. මම සාමාන්‍යයෙන් සීනි සම්බල් එක පාන් කනවා හරි අඩුයි. හැබැයි මේක මාරම රහයි. ඉතින් මේ දන්සල් නගේ ඉතින් මමත් එදා කෑවා. හරිම රහයි එකත්.
මේ නම් දන්සලක් නෙවෙයි මේ අපිට එන්නට දැන් කාලා 35ක් වෙලා බීමා නම් මනන් දන්සල් හම්බුත් නැහැ නේ. ඉතින් අපි දෙන්න කඩෙන් අරන් කෑවා බිව්වා ඉතින්. ඊට පස්සේ දැන් දන්සල් ඉවරයි. තව බත් දන්සල් එහෙම තිබ්බ. ඒ වගේ පෝලිං ඒ වගේ ඉන්න ගියේ නෑ මාතලේ. ඊට පස්සේ අපි මේ තුන් දෙනාම දැන් ගෙදර ආලිහර පන්සලට යන්නේ. ආලිහර පන්සලට යනකොටම බත් දන්සලක් තිබ්බා. මේක හැම අවුරුද්දකම තියෙනවා. ඉතින් අපිත් ඒකට හිටියා මාළු සෙනග කියන්නේ මේ ආලිහරේ මේන් ගේට් එක ගාවට විතරයි සෙනග හිටියේ. ඉතින් තව ටික දුරයි නේ. ඒ නිසා අපි තුන් දෙනාත් ඉතින් හිටියා. කොහමරි විනාඩි 40ක් විතර හිටියා. ඉතින් ඒත් ගානක් නෑ. අපි ඉතින් කියව ඔය වටපිට බල කපල්ස් වලට අනම්මනම් කීකේ ඉතින් හිටියා. මෙතන මේ පෙන්නන්නේ මේ අංකල් ගාව තියෙන සෙල්ලම් බඩුව. ඒක තියා ඒක ගන්න මොකද කියා තමයි ඔය ඉන්නේ ඉතින්. වීඩියෝ ටික අල්ලන් ඉන්න කියලා ගීතයකට කී දෙනෙක් නම් මගේ වීඩියෝ එකට පෙනේ ඉඳලාද කමන්නේ මම දන්නවා ඔයාලා බලන්න හැවුනට කවදා හරි දවසක දැක්කොත් මේකට කමෙන්ට් එකක් දාන්න. දුර හසේ තාරකා ඒ දෝනුඹව තනි කරලා දුර හසේ දැන් ටික ඉස්සරහට යනවා. අන්න අතන තමයි තියෙන්නේ දන්සල. තව ටික දුරයි නේ. ඒ නිසා අපිත් මේ දන්සල වෙනකන් හිටියා. ප්‍රාණයෙන් ග්‍රහ දොස් මකා මා ප්‍රේමයෙන් දොබා උඹ ඉන්නේ සදා මා ළඟින් හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු. කොච්චර හිටගෙන හිටියත් මේ පොලිමේ හිටියත් වෙලාව දැනුනේ නෑ. මේ දෙන්න ඉන්නකම් එක ජෝක් කර විකාර කර හිටිය නිසා දැන් ළඟයි හොඳටම දන්සලට. අපි බලමු අපේ දන්සලට මොනවද තිබ්බේ කියලා. බත් දන්සලේ පරිප්පු, චිරිපෙට්ස්, පපඩම් ඔය ටික තමයි තිබ්බේ. ඉතින් බලන්නකෝ හඳේ ලස්සන. ඊට පස්සේ අපි ගියා සුකුරුත්තම් බලන්න. එක දේවල් තිබ්බා. ඉතින් මේ බලන්නකෝ අපේ ගෙදර පොඩි එකා කවුද කියලා. එපා කරපු සෙල්ලම් බඩුව තමයි ඔය ගන්න හදන්නේ. කනක් කහන්න නෑ. ඔය සෙල්ලම් බඩුව ඔතනින් ගත්ත වෙලේ ඉඳන් ගේ ළඟට එනකම් කරේ ඔන්න ඔය විදිහට පූග ආපු එක. එකට දෙකක් ඊළඟ අංගනාවත් ඕක දැකලා එයාත් ගත්තා ඒ වගේ එකක්. තෙන්න තරෙන් හිට පාර දිගේ ඕක තමයි කර ආවේ. මේ වීඩියෝ වල සවුන්ඩ් ගත්තොත් බලන්න හැම වීඩියෝ එකේම ඒ දෙන්නගේ එක්කෙනෙක් ඕක පිඹිනවම තමයි. ටොග් එක ඉවර කරන්න යන්නේ. දැන් අපි හොඳට කෑවා. දැන් ගෙදර යන්නේ. බයි. ඉවර කරා කියලා කියන්නේ උතනින් එළියට ආව කියන එක. ඊට පස්සේ අපි පික්නික් එකක් දැම්මා. උනාට ඒවා වැඩ කරේ නෑ. සෙනගනේ ඉතින් වාහන ට්‍රැෆික් ඒ නිසා අපි පයින්ම යන්න තීරණය කරා. ඊපස්සේ ඉතින් මේ යාලා ගිවිසිල් කකා පාර දිගට ඉතින් අපි ගියා. අපි දැන් ඉතින් සුපුරුදු විදිහට මේ සුපුරුදු පාරෙන් ගෙදර යන ගමන් ඉන්නේ. දැන් වෙලාව කියනන්ගේ 7:35යි. සිස්ටර්ස් වෙසක් ඉවරයි.
මේ විදිහට තමයි 30 වෙනිදා තිබ්බ වෙසක් සමරලා අපි ගෙදර ආවේ. පයින් එනකන් ওই සද්ද ටික විතරයි ඇහුනේ ඇත්තටම. ඊට පස්සේ අපි ගෙදර ආවා. Tomorrow, the next day. මේ 31 දවල් දෙකට විතර අපේ ගමේ අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. ඉතින් අපිත් අම්මේ මායි අපි 4 දෙනාම ගියා ඒ දන්සලට. ඉතින් මගේ අපේ ගෙවල් පැත්තේ නන්දලා ටිකක් තමයි දුන්නේ. ඒ කියන්නේ සමිතියකින් හිතන්නේ. ඊට පස්සේ අපි අයිස් කන්න ගියා. ඒකෙත් පොලිමේ ඉඳලා ඉක්මන ඉවරන අයිස්ක්‍රීම්නේ කළා. ඒවත් කාලා මීට අපි ගෙදර ආවා. ඉතින් ඔයාලත් මේ වගේ දන්සල් කෑවද කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට දැන් මේ අපි තාම යන ගමන් ඉන්නේ අයිස්ක්‍රීම් එක ගන්න. ඒ ගමේ ඇන්ටිලා ටික අයිස්ක්‍රීම් දෙන්න බලාගෙන ඉන්නවා ඉතින්. ඊට පස්සේ අයිස්ක්‍රීම් කාලා මේ ගෙදර එනකම මේ අපේ පන්සල ගමේ පන්සල. ඉතින් අම්මා සිල් ගත්ත මෙන්න මේකේ තමයි. ඉතින් ඔහොම තමයි දන්සල් vlog එක ඉවර වුණේ. තවත් ලස්සන vlog එකකින් ආයෙ අපි හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. මතක් කරලා කමෙන්ට් එකක් දාන්න. බයි.